තවරලා ඒ සෑය තව තවත් ලස්සන කළා. අර වැල්ලෙන් හදපු සෑයි මතු පිටට වෙන්න රත්තරන් පාට වැලි තවරලා තව තව ලස්සන කළා. දිනපතාම අපේ ආශ්‍රමයේ තිබුණ රත්තරන් පාට කිංකිණි මල් දහස් ගානකින් මං ඒ සෑය පිදුවා. ඒ සෑය ආශ්‍රමයට වෙන්න තිබිලා තියෙනවා කිංකිණි කියලා මල් జాතියක් කහ පාටට හුරු. ඒ කහ පාට කිංකිණි මල් වලින් අර හදාපු වැලි සෑය වැල්ලෙන් හැදූ සෑය පිදුවා. මං උදේටත් සෑය වැන්දා. හවසටත් සෑය වැන්දා. සම්බුදුවරුන්ට නමස්කාර වේවා කිය වැන්දා. බලන්න මේ අපදාන පාළියේ මේ මහරහතන් වහන්සේම තමන් වහන්සේගේ අතීත ජීවිතය කියන හැටි. මං උදේටත් සෑය වැන්දා කියනවා. මං හවස සෑය වැන්දා කියනවා. සම්බුදුවරුන්ට නමස්කාර වේවා කිය මං සෑය වැන්දා. දෑත් එකතු කරගෙන සෑය වැන්දා. සම්මුඛා විය සම්බුද්ධං වන්දින් පුලින චේතියං. බුදුරජාණන් වහන්සේ මං සමීපේ හිටියානම් වඳින්නේ යන්සේද